EPS topic කොරියානු භාෂා විභාගය සහ කොරියානු රැකියාවන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම අද වීඩියෝ එක කරන්න හේතුව 2025 වර්ෂයට අදාළ පළවෙනි රැකියා කෝටාව සම්බන්ධයෙන් ඔයගොල්ලන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්න වලට පිළිතුරක් සහ ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මේ වෙනකොට පළවෙනි රැකියා කෝටා එකේ මුල් දවස් 3 ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ අපිට මේ කෝට එක දවස් 7ක් තියෙනවා 12 13 14 15 16 17 18 නිෂ්පාදනාංශයට අදාළව. හැබැයි මේ දවස් 7ම අපිට ගණන් ගන්න බෑ මොකද ගොඩ දෙනෙක් අහලා තිබුණා 15 16 සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඇග්‍රීමන්ට් එන්නේ නැද්ද කියලා. සෙනසුරාදා ඉරිදාට සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. ඒක දීවරාංශයේ අයටත් අදාළයි. දීවරාංශයේ 19 ඉඳලා පටන් ගන්නවා. ඒගොල්ලන්ටත් ඒක අදාළයි. ඒ වගේම නිෂ්පාදනාංශයේ අයටත් අදාළයි. මොකද ඒගොල්ලන්ට දීවරාංශයේ අයටත් 22 සහ 23 අහුවෙනවා ඉරිදා සෙනසුරාදා දවස් දෙක. ඒ දවස් දෙකේ සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. දැන් මේ වෙනකොට 12 13 14 දවස්වල ඇග්‍රීමන්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් අහනවා කොච්චර ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ආවද කියලා. දැන් අපි ගණන් කරන්නේ නැහැ ඇග්‍රීමන්ට් එන ප්‍රමාණය. ඔයගොල්ලන් දිගින් දිගටම ප්‍රශ්න අහුවට අපි හරියටම ගණන් කරන්නේ අපිට දලා දහසක් තමයි දෙන්න පුළුවන්. 12 වෙනිදා සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් ආවේ ටිකක් මන්දගාමී ස්වරූපයෙන්. ඉතින් ගොඩ දෙනෙක් බය වුණා මේ පාර කෝට් එකේ ඇග්‍රීමන්ට් ටිකක් අඩුවෙන්ද එන්නේ කියලා. 12 වෙනිදා ටිකක් අඩුවෙන් තමයි ඇග්‍රීමන්ට් ආවේ. හැබැයි 13 සාමාන්‍යයෙන් සැලකිය යුතු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලැබුණා. ඊටත් වඩා ලොකු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් 14 වෙනිදා ලැබුණ ටිකක් සැලකිය යුතු මට්ටමක ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් 14 වෙනිදා ලැබුණා කියලා දැනුණා. මොකද සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් ආවම ඒ ෂෙයා වෙන තොරතුරුත් එක්ක තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා ඔයගොල්ලන් ගෲප් වලට එකතු වෙලා හිටපු විදියට එහෙම නැත්නම් ඔයාලා Facebook group වලට හෝ WhatsApp group එකක හිටියට ඒ වගේ ඉන්න සියලුම දෙනා ඒ ඇත්ත තොරතුරු ඕගොල්ලත් එක්ක බෙදා ගන්නවා කියලා තමන්ගේ වැඩේ කරනකන් තමයි ගොඩක් අය ඉන්නේ. ඊට පස්සේ යාලා තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ පැත්තකට එනවා. හැමෝම තමන්ට ඇග්‍රීමන්ට් එකක් ආව කියලා තොරතුරු බෙදාගන්නේ නැහැ. ඒ වගේම මේ ඇග්‍රීමන්ට් එන්නේ අඩුවෙන් කියලා මම දැක්ක සමහරක් වීඩියෝස් කොරියාවේ අය කරපුවක් තියෙනවා. මේ පාර අඩුවෙන් තමයි සජන් නිම්න රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් ඔය වගේ තොරතුරු ටිකක් ෂෙයා වෙච්ච නිසා ගොඩක් අය බයේ ඉන්නවා. දැන් ගිය අවුරුද්දට එක බැලුවොත් ගිය අවුරුද්දත් එක්ක බැලුවොත් මේ අවුරුද්දේ මේ කෝට් එකට සමස්ත ප්‍රමාණයේ ඇග්‍රීමන්ට් ප්‍රමාණය අඩුවක් තියෙනවා තමයි. නමුත් සාමාන්‍ය ඇග්‍රීමන්ට් ලැබීම එක්ක බැලුවම සාමාන්‍ය සැලකිය යුතු මට්ටමක හොඳ මට්ටමක මේ වෙනකොට ඇග්‍රීමන්ට් ලැබීම තියෙනවා. ඉතින් පොදුවේ අපි බලාපොරොත්තු වෙනවා ඇග්‍රීමන්ට් 800ක් 1000ක් වගේ ප්‍රමාණයක් ලැබෙයි කියලා. පහුගිය කෝට වලනොත් කොච්චර ලොකු කෝට් එකක් ආවත් සාමාන්‍යයෙන් ඇග්‍රීමන්ට් ලැබීම තිබුණේ අන්න ඒ වගේ මට්ටමක. ඇග්‍රීමන්ට් 700 800 ඒ වගේ මට්ටමක. ඉතින් මේකෙනුත් අපි බලාපොරොත්තු වෙනවා කෝට් එකේ ප්‍රමාණය සමස්ත කෝටාවේ ප්‍රමාණය අඩු වුණත් ඇග්‍රීමන්ට් සමස්ත හැම අංශයකටම එකතුව ගත්තොත් ඇග්‍රීමන්ට් ලංකාවට අඩුම තරමේ ඇග්‍රීමන්ට් 800ක් 1000ක් අතර ප්‍රමාණයක්වත් ලැබෙයි කියලා. ඒ වගේම ඊළඟට අහපු දෙයක් තමයි මේ 12 13 14 15 දවස්වල රීමෙඩිකල් වැටෙන්න හිටපු සෙට් එකක් හිටියා 2023 දෙවෙනි කාණ්ඩය අය. ඉතින් ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ආවද කියලා. 12 අයින් වෙන්න හිටපු අය ගැන නම් මම හරියට දන්නේ නැහැ. සාමාන්‍යයෙන් 14 15 වගේ අයින් වෙන්න හිටපු අයට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. මොකද ඒගොල්ලන්ගේ සමහරක් තොරතුරු සමහරක් මැසේජ් කරලා තිබුණා. හරි බයේ හිටියේ. ඇග්‍රීමන්ට් එකක් ආවා මේ මොකද සාමාන්‍යයෙන් රීමෙඩිකල් වලට වෙබ් එකෙන් අයින් වුණා. මේක රීමෙඩිකල් වැටුනම සාමාන්‍යයෙන් තවත් කෝට එකක් මග ඇරිලා තමයි ඒගොල්ලන් වෙබ් එකට වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒක කාලය අපරාධනේ තව කාලයක් බලාගෙන ඉන්න වෙනවනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අර වෙබ් එකේ රැඳී සිටීමේ කාල සීමාව අඩුවීමක් වෙන්නේ නැහැ. අවුරුදු දෙක ඒගොල්ලන්ට ලැබෙනවා. නමුත් එක කෝට එකක් මග ඇරෙනකොට ඉතින් හිතට පොඩ්ඩක් අමාරුයිනේ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අය අවුලෙන් හිටියේ. ඉතින් ලක් එක තිබිච්ච අයට වෙබ් එකෙන් අයින් වෙන්න ඕන මෙන්න තිබිලා විශේෂයෙන්ම දැන් 2023 දෙවෙනි කාණ්ඩය අය බහුතරයක් දෙනා වෙබ් එකෙන් අයින් වෙනවා. අයින් වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ අවසාන වෙබ් වැඩිච්ච දවස් තියෙන්නේ 2024 4වෙනි මාසේ 9 8 9 10 11 වගේ දවස්වල තමයි අන්තිම දවස් ටික තියෙන්නේ. 3යි 28 29 සෙට් එකක් ඉන්නවා. ඒ වගේම 3යි 21 22 සෙට් එකක් ඉන්නවා. සහ මේ වෙනකොට 3යි 12 13 14 අය සහ ඊට කලින් අය රීමෙඩිකල් වලට අයින් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ පළවෙනි අවුරුද්ද ඇතුළත එයාලට සෙට් වෙන්න පුළුවන් අන්තිම කෝට් එක මේ. ඊට පස්සේ ඒගොල්ලන් රීමෙඩිකල් කරලා සාමාන්‍යයෙන් මාස 3ක් මාස 4ක් වගේ ඇතුළත මාස 4ක් නෑ යන්නේ මාස 3ක් වගේ ඇතුළත වෙබ් එකට වැටෙනවා. ඉතින් සමහරක් කාලවලදී ඒක පොඩ්ඩක් වැඩිපුර කල් ගන්නවා. කොහොම වුණත් ඒගොල්ලන්ට එක කෝට් එකක් බොහෝ දුරට මග ඇරෙන chance එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කෝට් එක නෙමෙයි ඊළඟට එන කෝට් එක මග ඇරිලා වගේ තමයි ගොඩක් වෙලාට යාලා වෙබ් එකට වැටෙන්නේ. ඉතින් එහෙම අයින් වෙන්න ඉන්න අයට ඇග්‍රීමන්ට් ලැබිච්ච අය ගොඩක් ඉන්නවා. මොකද 28 29 සහ 4 වෙනි මාසේ ප්‍රීමෙඩිකල් යන ඉන්න බහුතරයක් දෙනාට ඇග්‍රීමන්ට් වැඩිලා තියෙනවා. ඉතින් ඒක ලොකු chance එකක් යාලට. මොකද
අර රීමෙඩිකල් එක අවශ්‍ය වෙන්නේ නැහැ නේද? එතකොට ඒගොල්ලන්ට කෙලින්ම එයාලා ඇග්‍රීමන්ට් එකක් ආවම කරන මෙඩිකල් එක කරන්නේ සහ තව අවුරුද්දක කාලයක් හෝ තව මාස දෙක තුනක් හතරක් පහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් එතකොට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අහලා තිබුණා ෂිප් බිල්ඩින් වලට ඇග්‍රීමන්ට් ආවද කියලා. ඔව් ෂිප් බිල්ඩින් වලට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා මේ පාර. ෂිප් බිල්ඩින් ඇග්‍රීමන්ට් ආපු අය තොරතුරු හුවමාරු කරගත්තේ වගේන් තමයි අපිටත් ඒක ලැබෙන්නේ. ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ආවද නැද්ද කියලා. ගොඩක් කලාට ෂිප් බිල්ඩින් ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා 2024 පළවෙනි කාණ්ඩේ අයට. මොකද ෂිප් බිල්ඩින් වලින් ටිකක් අඩු ප්‍රමාණයක් වෙබ් එකේ ඉන්න නිසා 2024 එක්සෑම් කරපු සෙට් එක ෂිප් බිල්ඩින් වලින් කරපු අය මේ වෙනකොට වෙබ් එකට දාලා නිසා ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ලැබීමේ සම්භාවිතාව ටිකක් වැඩි අගයක තියෙනවා. ඒ නිසාම 2024 අයට ෂිප් බිල්ඩින් වලින් ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. ඉතින් ඊළඟ කාරණේ තමයි ගොඩක් අය ගෲප් හදාගෙන ඒ කියන්නේ වෙබ් එකේ ඉන්න පිරිස ඔක්කොම එක තැනකට එකතු කරන්න මාර try එකක් දෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට කාටත් අර තොරතුරු දැනගන්න පුළුවන් හරියට. නමුත් ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒ නිසාම ගොඩක් අය අහනවා 2022 අය තව කොච්චර ඉන්නවද කියලා. අපිට හරිම ගාණක් කියන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් උපරිමය තව 300ක් විතර ඇති උපරිමය. මම නම් හිතන්නේ නැහැ එච්චර ඇති කියලා. නමුත් අර වැඩිපුරත් ගාණක් තියලා කිව්වොත් 300ක් විතර ඇති උපරිම 2022 ඇග්‍රීමන්ට් නොලැබිච්ච අය තව ඉන්නවනම්. ඒ වගේම 2023 පළවෙනි සෙට් එකේ ගොඩක් ඉන්නවද කියලා නිතරම අහනවා. ඉතින් 2023 පළවෙනි සෙට් එකටත් කියන්න තියන්නේ අර 2022 අයට කියපු කතාවම තමයි. ඒගොල්ලත් මහා පිරිසක් ඉතුරු වෙලා නැහැ. බහුතරයක් දෙනාට පහුගිය කෝට වලින් ඇග්‍රීමන්ට් ලැබුණා සහ මේ කෝට එකනොත් ගොඩක් අයට ඇග්‍රීමන්ට් ලැබුණා. සහ ඉතුරු දවස්වලත් ලැබෙවි. ඒ නිසා 2023 පළවෙනි සෙට් එකේ අයත් ගොඩක් දුරට දැන් වෙබ් එකෙන් ඉවර වීගෙන යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ඇවිල්ලා ඒගොල්ලන් වෙබ් එකෙන් ඉවර වීගෙන යන්නේ. ඒ නිසා පස්සේ වෙබ් වැටිච්ච අයට දැන් ඉස්සරහට එන කෝට වලින් chance එක ලැබෙවි. ඉතින් මේ පාර ලොකුම ගැටලුව වුණේ මේ 2023 දෙවනි සෙට් එක. ඉතින් සමහරක් අය එහෙන හැපි වුණා. හේතුව 2023 දෙවනි සෙට් එකේ පෙබරවාරි මාසේ වගේ අය බහුතරයක් දෙනා වෙබ් එකෙන් අයින් වුණා රීමෙඩිකල් වලට. එතකොට ඉතින් අපි හැමතිස්සෙම ලංකාවේ අපේ ගතියනේ අනිත් එක පාගගෙන හරි උඩ යන්න ඕන කියන එක අපේ තියෙන අදහසක්නේ. අනිත් එකාට හෙන ගැහිලා ගියත් කමක් නැහැ. එහෙම අපේ ගොඩ දෙනෙක්ගේ තියෙනවා ඉතින් අදහසක්. ඒක ඕක නවත්තන්න බෑ. ඒක ඔයාලගෙත් තියෙනවා මගෙත් තියෙනවා. ඉතින් මේක නිසාම කවුරුත් වෙන හැපි එකේ හිටියා 2023 දෙවෙනි සෙට් එක ඇරෙන්න. එයාලා වෙබ් එකෙන් අයින් වෙන නිසා අපිට වැඩිපුර ඇග්‍රීමන්ට් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා. ඉතින් 2023 දෙවෙනි සෙට් එක ගොඩාක් ඉන්නවද කියලා අහලා තිබ්බා. ඇත්තටම සාමාන්‍ය සැලකියුතු පිරිසක් ඉන්නවා ඒකේ තවමත්. හැබැයි දැන් මේ කෝට එකනොත් අර ඉතිරි පිරිසට ලොකු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. නම් ලැබිච්ච තොරතුරුත් එක්ක බැලුවම 2023 දෙවෙනි සෙට් එකට ටිකක් සැලකියුතු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඒ වගේම පෙබරවාරි මාසයේ අයට ඇග්‍රීමන්ට් ලැබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ රීමෙඩිකල් වලට අයින් වෙලා 13 14 15 වගේ අයින් වෙන්න හිටපු අයට ඇග්‍රීමන්ට් යම්කිසි ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම ලොකු chance එකක් තිබුණා 2023 දෙවෙනි සෙට් එකේ 21 22 ඒ වගේම 28 29 තුන්වෙනි මාසේ සහ හතරවෙනි මාසේ 8 9 11 වගේ දවස්වල රීමෙඩිකල් කරන්න ඩේට් තියෙන අයට එහෙම නැත්නම් ඒ දවස්වල වෙබ් වැටිච්ච අයට ඇග්‍රීමන්ට් ලැබීමේ ලොකු chance එකක් තිබුණා. ඒ වගේම ලොකු පිරිසකට ඇග්‍රීමන්ට් ලැබුණා මේ කෝට එකෙන්. ඊට පස්සේ ඊළඟට අහන දේ තමයි මේ 2023 තුන්වෙනි සෙට් එකක් ඉන්නව නේද? ඔව් ඉන්නව තමයි. ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ලැබුණා. සහ 2024 අයට ඇග්‍රීමන්ට් ආවද? ඒක හරි අසාධාරණයි නේද කියලත් සමහරක් අය අහලා තිබ්බා. එහෙම අසාධාරණයි කියන්න බෑ. මොකද මේක සිදු වෙන්නේ තමන්ගේ ලක් එක අනුව. එතකොට වාසනාවට අසාධාරණ සාධාරණ කම් නැහැනේ. සමහරක් අය හිටිය වෙබ් එකට වැටිලා මාස එකමාරක් වගේ වෙන්නේ. ඒ කියන්නේ 2024 පළවෙනි සෙට් එකේ අය. ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වාසනාව. වෙන අපිට ඒකට කියන්න වචනයක් නැහැ. මට නම් ඒක වෙනම නිර්වචනය කරන්න දෙයක් නැහැ. ඒක කෙලින්ම එයාලගේ වාසනාව. ඒ වාසනාව නිසා තමයි ඒගොල්ලෝ වෙබ් එකට වැටිලා අර හරියට උස්මක් ගන්නත් කලින් ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. එයාලගේ පැත්තෙන් ගත්තම ඒක හොඳයි. දැන් සාමාන්‍ය 2022 23 පළවෙනි සෙට් වල අය වගේ දැන් ඒගොල්ලන් ටික කාලයක් වේලි අපේ වචනිකුත් මේකේ ඉන්නවනේ. එහෙම එන්න උන්නේ නැහැ. ඒගොල්ලන් වෙබ් එකට වැටිච්ච ගමන් ඇග්‍රීමන්ට් ආව 2024 පළවෙනි සෙට් එකේ යම් සුළු පිරිසකට මහා ගොඩකට නෙමෙයි. සමහර විට ඔය සම්පූර්ණ පිරිසම 2024 30ක් 50ක් වගේ අතර පිරිසක් වෙන්නේ නැති උපරිමේ ඇග්‍රීමන්ට් ලැබිච්ච නිෂ්පාදනාංශයේ. නිෂ්පාදන සහ ෂිප් බිල්ඩින්. මම දන්නේ හරියටම ගණන්. ඉතින් යම් කිසි පිරිසකට ඇග්‍රීමන්ට් ලැබුණ කියලා අනිත් අය ඒක සාධාරණ අසාධාරණකම් බලන්න එපා. ඒක ඒගොල්ලන්ගේ වාසනාව. අනිත් අයටත් ඇග්‍රීමන්ට් ලැබෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉතින් මම හිතන්නේ මේ වෙබ් එකේ ඉන්න පිරිසෙන් දැනුවත්කම අඩුම පිරිස සේවාංශයේ වෙන්න ඕන. මගෙන් අහන ප්‍රශ්නත් එක මම මෙහෙම කියන්නේ. මාත් එක තරහ වෙන්න එපා.
මොකද එක දිගටම අහන අය ඉන්නවා ඇයි සේවා වලට ඇග්‍රීමන්ට් නැත්තේ සේවා කරේ අපරාධෙද ඇයි සේවා වලට ඇග්‍රීමන්ට් නැත්තේ හැම කාටත්ම ඇග්‍රීමන්ට් එනවා සේවා වලට ඇග්‍රීමන්ට් නැත්තේ ඇයි කියලා. සේවා වලට ඇග්‍රීමන්ට් එන්නේ නැහැ මේ දවස්වල. කවුද කියන්නේ එනවා කියලා. සේවා වලට ඇග්‍රීමන්ට් එන්න නම් ඕගොල්ලන් 19 වෙනිදාන් පස්සේ තමයි යන්න ඔහම කෑ ගහන්න ඕන. 19 වෙනිදා ඉඳලා තමයි සේවා වලට ඇග්‍රීමන්ට් එන්නේ. මේ 12 ඉඳලා 18 වෙනකන් ඇග්‍රීමන්ට් එන්නේ මේ සේවා අංශයට නෙමෙයි. මේක එන්නේ නිෂ්පාදන අංශය සහ නැවුතැනීමේ අංශයට විතරයි. ඒ නිසා සේවාංශය දැන් දීවරාංශේ කවුරුවත් අහන්නේ නැහැනේ ඕක. දීවරාංශය දන්නෝ ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් එන්නේ මේකෙන් පස්සේ කියලා. එයාලා නිකමටවත් අහන්නේ අයිය අපිට ඇග්‍රීමන්ට් එන්නේ නැද්ද මේ දවස්වල කියලා. නමුත් සේවාංශයයි මාර විදියට අහනවා. මම හිතන්නේ ඒගොල්ලන් දැනුවත් නැහැ. ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එන්නේ 19 ඉඳලා තමයි ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එන්නේ. ඒ නිසා ඔයාලා පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඊළඟට ගෑනු ළමයට ඇග්‍රීමන්ට් ලැබීම කොහොමද කියලා අහලා තිබුණා. මම දැනුවත්ව කීප දෙනෙක්ට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ දන්න කියන අයට ඇග්‍රීමන්ට් ආවම තොරතුරු ෂෙයා වෙන ඒවායින් තමයි අපි දන්නේ. ඉතින් මේ බාර ගෑනු ළමයි යම්කිසි පිරිසකට ඇග්‍රීමන්ට් ලැබිලා තියෙනවා. ඉතින් වෙනද වගේම කියන්න තියෙන පිරිමි ළමයට සාපේක්ෂව අඩු වගේක් තමයි ගෑනු ළමයට ඇග්‍රීමන්ට් ලැබීම තියෙන්නේ. කියන්නේ 100ට බොහොම අඩු ප්‍රතිශතයක්. නමුත් ගෑනු ළමයට ඇග්‍රීමන්ට් ලැබෙනවා. ඕගොල්ලන් කවුරු හරි කියනවා නම් එහෙම ඇග්‍රීමන්ට් ලැබෙන්නේ නැහැ කියලා දැනට කොරියන් යන සෙට් බලන්න ඒ යන හැම කණ්ඩායමකම ගෑනු ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් හෝ ඉන්නවා. ඉතින් ඒ යන්නේ කාගේවත් හිතවත්කම් වලට නෙමෙයි අනිවාර්යයෙන්ම E9 වලින් ඇග්‍රීමන්ට් එකක් ආපු අය තමයි යන්නේ. ඉතින් මේ පාරත් ඒ වගේම පිරිසකට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට මේකත් බලා ගන්න පුළුවන් ඉදිරියේදී කොරියාවට යද්දි කොච්චර ගෑනු ළමයි පිරිසක් යනවද කියලා. ඒ නිසා ගෑනු ළමයි අර හිතෙන් වැටෙන්න එපා. ඒගොල්ලන්ට chance එක තියෙනවා. ඒ වගේම වයස වැඩි අයට ඇග්‍රීමන්ට් එන එක අඩුද කියලා අහලා තිබ්බා සහ දැන් සමහරක් අයට ගැටලුවක් තියෙනවා මේ රැවුල වවාගෙන තමයි රැවුල පොඩ්ඩක් තියෙද්දම ඇඩ්මිෂන් ෆොටෝ එක දැම්මේ. හැබැයි එයාලා පස්සේ දෙන එක අපි පස්සේ ආයෙත් ෆොටෝ එකක් දෙනවනේ. ඔයගොල්ලන්ගේ තොරතුරු බාර දෙද්දි ලිපිගොනුවත් එක්ක ස්කෑන් කරන්න දෙන ෆොටෝ එක. ඒක හොඳට රැවුල කපලා දුන්නා. දැන් ඇඩ්මිෂන් ෆොටෝ එකද වැටෙන්නේ? අර පස්සේ දීපු ෆොටෝ එකද වැටෙන්නේ? සජන්නිම්ට පෙන්වන්නේ මොකක්ද? මේක නිසා ඇග්‍රීමන්ට් අඩු වෙයිද? මම දන්න තරමින් නම් ඇඩ්මිෂන් ෆොටෝ එක නෙමෙයි සජන්නිම්ට පෙන්වන්නේ. අපි පස්සේ දෙන ෆොටෝ එක තමයි ඒ කාලේ ඉඳලම ඒක සිද්ධ වෙන්නේ ඒ විදියට. නමුත් මෑතකදී වෙනසක් වෙලාද නම් දන්නේ නැහැ. අපි දන්න තරමින් ඇඩ්මිෂන් ෆොටෝ එක නෙමෙයි පස්සේ දෙන ෆොටෝ එක තමයි පෙන්වන්නේ. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙන රටවල් වල අයත් ඉන්නවා. රැවුල් ලොකුවට රැවුල් කොණ්ඩේ වවාගෙන දාලත් ඇග්‍රීමන්ට් ආපු අය. ඊළඟට වයස ප්‍රශ්න ගැහුවොත් මම දැනුවත්ව වයස අවුරුදු 38 39 ඒ වගේ වයස්වල ගොඩ දෙනෙක්ට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තිබුණා. මොකද වයස අවුරුදු 39 කෙනෙක් මැසේජ් එකකුත් දාලා තිබුණා. අයියේ පණ බය හිටිය ඇග්‍රීමන්ට් එකක් එයිද කියලා වයස වැඩි නිසා ඇවිල්ලා තිබ්බ කියලා. ඉතින් ඒ වගේ ගොඩ දෙනෙක් තොරතුරු හොමාරු කරන් තිබ්බා ඇග්‍රීමන්ට් ආපුවා වයස වැඩි අයගේ. නිසා ඕගොල්ලන්ට ඕක හොඳටම දැනගන්න පුළුවන් ඔය චූටි නංගිල මල්ලිලට වයස අවුරුදු 18 19 පොඩි කෙල්ලොන්ට කොල්ලොන්ට ඔයාලා ට්‍රේනින් ගියාම මාමල ටිකක් මැද්දේ තමයි ගොඩක් වෙලාවට ඉන්න වෙන්නේ. ගිහපු ගොඩ දෙනෙක් කියන දේ ඒක තමයි. අවුරුදු 35 36 38 මාමලා නැන්දලත් එක්ක තමයි ඔයගොල්ලන් ට්‍රේනින් යන්න වෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන් වයස වැඩි අයට ඇග්‍රීමන්ට් එනවද නැද්ද කියලා. ඉතින් අනිත් එක තමයි ගොඩ දෙනෙක් ඉන්නවා මේක අස්සේ නිකන් කුලප්පු කරවන සෙට්. සමහරක් අය ඉන්නවා විදේශ සේවාවකට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්න ඕන කියන අදහසින් ඉන්න අය, වෙබ් එකට දාන ප්‍රමාණය නවත්තන්න කියන අදහසින් ඉන්න අය, ඒ වගේම එක්සෑම් එක 2025 එක්සෑම් පරක්කු කරන්න ඕන, අපි ඒකට ඉල්ලීම් කරන්න ඕන, පිකටින් කරන්න ඕන කියන අදහසුත් මේ අතර මේ හුවමාරු වෙනවා. මම කියන්නේ මේ වගේ මෝඩ වැඩ කරන්න නිකන්වත් හිතන්න එපා. කවුරු හරි කියනවා නම් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ කියලා. ඔයාලට වගකීමෙන් කියන්නේ මේ සඳුදා ඒ කියන්නේ 17 වෙනිදා ඕගොල්ලන් SLBF එකට ගිහින් බලන්න ඇග්‍රීමන්ට් සයින් කරන්න කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා. ඇග්‍රීමන්ට් එන්නේ නැත්නම් ඒගොල්ලන් මේ නිකන් සුදු කොලස්සම් කරන්න නෙමෙයි යන්නේ. කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා නිකමට ගිහින් බලන්න. මොකද මේ වෙද්දි ඇග්‍රීමන්ට් ඇවිල්ලා ෆෝවර්ඩ් වෙලා ඔක්කොම වෙලා මැසේජ් එක ඇවිල්ලා සඳුදා එන්න කියපු ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි සමුදාංග හරුවද ওই දවස්වල ලොකු පිරිසක් යාවි ඇග්‍රීමන්ට් සයින් කරන්න. එහෙම නැත්නම් නිකමට ආරංචි කරලා බලන්න සමුදා ඒ දවස්වල යන අයගෙන් කී දෙනෙක් ආවද කියලා. හැමදාම ඒගොල්ලන් කියන කතාව තමයි 100ක් හිටිය 150ක් හිටිය. එතකොට මේ දවස් එක්ක ගණන් හදලා බැලුවම සාමාන්‍යයෙන් සමස්ත කෝටාවකින් හැම වතාවකම ඇග්‍රීමන්ට් 7-800ක් එනවා. ඉතින් මේ ඔයාට ඇග්‍රීමන්ට් එකක් එනකන් අනේ ඇග්‍රීමන්ට් ආවේ නැහැ මේ ඇග්‍රීමන්ට් එන්නේ නැහැ මේක අසාධාරණයි කියලා බොරුවට කෑ ගහන්න එපා. ඔයාගේ වෙලාව වෙනකන් ඉවසලා ඉන්න අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් ඒවි. ඉතින් අන්තිම ප්‍රශ්න විදිහට ගොඩක් අය අහලා තිබුණා තව දවස් කීයක් ඇග්‍රීමන්ට් එනවද කියලා. නිෂ්පාදන සහ නැවුතැනීමේ අංශයට අදාළව අපිට තව දවස් 2යි තියෙන්නේ. 16 ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. 17 18 තමයි ඇග්‍රීමන්ට් එන්නේ. ඒ වගේම දීවර සහ අපිට තව ඉන්නේ ඉදිකිරීම්,
ඒ වගේම සේවා අංශ වලට අදාළව 19 ඉඳලා ඇග්‍රීමන්ට් එනවා. එතනත් දවස් 7ක් තිබ්බට 25 වෙනකන් 22 සහ 23 දවස් දෙක අපිට පැත්තකින් තියන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන්නේ දවස් 5යි. ඒ දවස් 5 සැලකිය යුතු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් එයාලටත් ලැබේවි. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මේ කෝට් එක සම්බන්ධයෙන් සහ අපෝ ඇග්‍රීමන්ට් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ගොඩ දෙනෙක් ප්‍රශ්න අහනවා දිගින් දිගටම කෝල් කරනවා මැසේජ් කරනවා සහ කමෙන්ට් කරනවා මේවට පොදුවේ පිළිතුරක් සහ අදහසක් දෙන්න තමයි වීඩියෝ එක කරේ. ඉතින් ඇග්‍රීමන්ට් එකක් එනකන් බලාපොරොත්තු වෙන වෙබ් එකේ ඉන්න සියලුම දෙනාට කියනවා බොරුවට මගේ වචනෙන් කිව්වොත් කුලප්පු වෙන්න එපා. ඉවසලා ඉන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ලැබේවි. එහෙම නොලැබී යාමේ සම්භාවිතාව ඉතාම අඩුයි කියලා ඕගොල්ලන් දන්නවා. ඉතින් මොනවා හරි පවක් තිබුණොත් තමයි එහෙම වෙන්නේ. මම හිතනවා ඕගොල්ලන් කවුරුවත් පව්කාර නැහැ. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ලැබේවි. තමන්ගේ chance එක එනකන් පොඩ්ඩක් ඉවසලා අල්ලගෙන ඉන්න මෙච්චර කල් හිටියා වගේ. එහෙනම් ඉතිරි දවස් ටිකේ ඕගොල්ලන්ටත් ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඉක්මනට කොරියාවට යන්න chance එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට ජය වේවා.